සමන්ති. මැඩම් ගරාජ් එකට යන්නද? උදා අද ගියේ නැත්තම් ඕක ගන්න වෙන්නේ නැහැ. කතා කළාද වීල් එකකට? ඔහු දැන් එන ගම. හැබැයි කාර් එක ගත්තා වගේ නෙමෙයි. එලවන්නේ පරිස්සමින්. අද හිතත් නරක වෙලා ඉන්නේ කි. මගේ හිත කවදත් සමන්ති නරක නොවුනේ. මැඩම් මට මෙහෙමත් හිතෙනවා. කොහොමද? මහත්තයා මැඩම්ට සුබපතන එක හිතාමතා අමතක කළා වෙන්න බැරිද? හිතාමතා? ඔව්. හවසට ගෙදර ඇවිල්ලා පාටියක් එම දාන්න හිතාගෙන හිටියක් දන්නේ නැහනේ. පාටි? විශ්ව කවදද සමන්ති පාටි දැම්මේ? එයා මොනා හරි දෙයක් කරා නම් කරේ මට ඕනේ හින්දා. මම තමයි මේ මිනිස්සුන්ට කතා කරලා ඒ වැඩ ඕගනයිස් කරලා ඔක්කොම කරේ. එහෙම නැතුව විශ්ව කවදද පාටියක් දැම්මේ. හැබැයි ඉතින් එයාට යාළුවොත් එක්ක එළියට යන්න නම් පුළුවන්. ඒ ඉතින් මහත්තයාගේ හැටිනේ මැඩම්. හැටිත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා සමන්ති. හලෝ. ආවද? හරි. ඉන්න මං එනවා. සමන්ති ට්‍රයිෂ් එක ඇවිල්ලා මං යනවා. හොඳයි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න මැඩම්. කල්පනාවෙන් එක එක දේවල් ඔළුවේ තියාගෙන වාහනේ එලවන්න එපා. මතකයිද මං කිව්ව එක? thank you සමන්ති. අඩු ධර්ම ඔයා හරි මං ගැන හොයලා බලනවනේ. thank you. මම යනවා. thanks. කිරිබත් වලටයි මට මේ දෙන ආදරේට. මං යනවා.